ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට සුදුසු රැකියාවක් සොයාගන්න එක. ඉතින් ඒකට ඔප්ෂන් ගණනාවක් මම මෙතනදී අරන් ඇවිල්ලා තිනවා. ඒ වගේම සම්පත්, ඩයලොග්, අබාන්ස් මේ වගේ ගොඩක් කම්පැනිස් වල වේකන්සිස් ඕපන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් වලට ගියොත්. ඉතින් මම ඔයාට අද රහසක් කියලා දෙනවා. ඒ තමයි කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඒ හොයාගන්නවා වගේම ඕපන් ඉන් වෙලා තියෙන ජොබ් පොසිෂන් ගණනාවකට වේකන්සිස් ඕපන් වෙලා තිනවා. ඒව ගැනත් මම ලයිව් ඔයාට දැන් මෙතනදී පෙන්වනවා. හරිද? මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ 2026 අගෝස්තු මාසේ 24 වෙනි සඳුදා. ඉතින් අද ඉඳලා ඉදිරියට මේ වේකන්සිස් මේ විදිහටම ඔයාට හැමදාම මේ වෙබ්සයිට්ස් වල අප්ඩේට් වෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න. අවසානයේදී මම ඔයාට රහසක් කියලා දෙනවා කොහොමද මේ ජොබ් ඔපචුනිටිස් හොයාගන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔයාට මේවට අදාළ සුදුසුකම් නැත්නම් ඒව හදාගන්නත් මේක ලොකු උදව්වක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මුලින්ම අරගෙන තියෙනවා සම්පත් බැංක් කියන වෙබ්සයිට් එක. ඉතින් මේකේ තියෙනවා මෙන්න මේ කැරියර්ස් කියලා. මෙන්න මේකේ පහළට ආවහම මෙන්න මේකේ තියෙන වේකන්සිස් ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා වේකන්සිස් කියලා. මෙතන බලන්න මෙන්න මේ විදිහට අදාළ සුදුසුකම් තියෙනවා. ඔයාට මේවා කියවලා බලලා මේවට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ක්ලික් ටු ඇප්ලයි කරන්න තියෙන්නේ මෙන්න තියෙන අන්ඩර් ග්‍රැජුවේට්ලට ඒ වගේම ස්කූල් ලෙවල්ස්ලට තියෙන්නේ මෙන්න මේ විදිහට වේකන්සිස් තියෙනවා. මේ ජූනියර් එක්සිකියුටිව් වේකන්සිස් මේ තියෙන. ඒවට අදාළ සුදුසුකම් මොනවද ඒවා කියවලා බලන්න. මේ වගේ මේක මොබයිල් ෆෝන් එකකින් නම් වැඩි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේකතේ ඔයාට ඔයාගේ කම්පියුටර් එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකේ තියෙන වේකන්සිස්. ඔයාට පුළුවන් ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ කැරියර්ස් කියන තැන ක්ලික් කරගෙන මේ ඔයාට අදාළ සහ සුදුසු වේකන්සි එකක් තියෙනවා නම් මේවට ඇප්ලයි කරන්න. ඊට පස්සේ අපි යමු තවත් වෙබ්සයිට් එකකට. මේ තියෙන්නේ සිංගර් ශ්‍රී ලංකා එකේ. බලන්න ගොඩක් අය ජොබ්ස් නෑ කියා පාරවල් ගානේ රස්තියාදු වෙනවා. පාරවල් වල තියෙන බැනර්ස් හොයා දඟලනවා. එහෙම නෙවෙයි. දැන් ටෙක්නොලොජි එක දියුණුයි. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රයිවට් සෙක්ටර් එක ටෙක්නොලොජිත් එක්ක ගොඩක් බැඳිලා ඉන්න නිසා යාලා ඉක්මනට මේවට මාරු වෙනවා. මෙන්න බලන්න දැනට තියෙන වේකන්සිස්. මේ සේල්ස් එක්සිකියුටිව් තියෙනවා. මේ විදිහට ඩිසයිනර්ස්ලා, මේ කස්ටමර් සර්විස් මේ බලන්න ඉන්ටර්න් ජොබ්ස් මේ වගේ බ්‍රාන්ච් මැනේජර්ස්ලා මේ හැමෝටම වේකන්සිස් තියෙනවා. ඉතින් වේකන්සි වලට අදාළ ඔයාට සුදුසුකම් තියෙනවද කියන දේත් බලන්න ඕනි. මේ තියෙන්නේ ශ්‍රින්ගර්ස් ශ්‍රී ලංකා වෙබ්සයිට් එකේ තියෙන වේකන්සිස්. ඉතින් ඔයාට කැමති නම් මේකටත් ගිහිල්ලා ඔයාගේ රැකියා සිහිනේ සැබෑ කරගන්න උදව්වක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා තවත් වෙබ්සයිට් එකකට. මේ තියෙන්නේ ඩයලොග් ආසියාටා PLC කියන සමාගමේ. මෙතනදී ඇප්ලයි now කියන එක තමයි මෙතනින් කෙලින්ම තියෙන්නේ. මෙතන ඇප්ලයි now කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ජොබ්ස් වේකන්සිස් ගණනාවක් ඒ වගේ ක්ලෝසින් ඩේට් ඒවා ඩීටේල්ස් ඊට පස්සේ මෙතනින් ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාගේ සුදුසුකම අනුව ඔයාට පුළුවන් මෙතනින් මේ බලන්න ඉන්ටර්න් තියෙනවා මේ ඉන්ටර්න් ඩිජිටල් ප්ලැට්ෆෝම් ඇන්ඩ් පාර්ට්නර්ෂිප්ස් මේ වගේ ඉන්ටර්න් වේකන්සිස් තියෙනවා. ඉතින් ඔයාට කැමති නම් මේ ඉන්ජිනියර් වේකන්සිස් කන්සල්ටන්ට් මේ වගේ ඇසිස්ටන්ට් මැනේජර් මේ සීනියර් ලීඩ් ඩේටා ඉන්ජිනියර් මේ වගේ ඕන තරම් වේකන්සිස් තියෙනවා. මේවට ඔයා ඇප්ලිකේෂන් එකක් දාලා තියන්න. ඔයාට ඉන්ටර්විව් කෝල් කරයි ඉන්ටර්විව් ඩේට් එකෙන් පස්සේ. ඉතින් අපි යමු තවත් වෙබ්සයිට් එකකට මේ වගේම බලන්න. මෙන්න තියෙනවා තවත් වෙබ්සයිට් එකක්. මේ තියෙන්නේ අබාන්ස් ෆයිනෑන්ස් එකේ. අබාන්ස් ෆයිනෑන්ස් එකෙත් මෙතනදී ඔයාට වේකන්සිස් ලොකුවට දාලා නැහැ. මෙන්න මෙතනට ගිහලා ඔයාගේ නේම් එක ඊට පස්සේ මෙතන ඊමේල් ෆෝන් නම්බර් එක සහ ජොබ් පොසිෂන් එක මෙතන දාලා ඔයාගේ CV එකක් අප්ලෝඩ් කරන්න. එයාලත් ඉන්ටර්විව් වලට කෝල් කරයි. ඉතින් මේ වගේ ගොඩාක් වෙබ්සයිට්ස් තියෙනවා. හොයාගන්න විදිහත් මම මෙතනදී කියලා දෙනවා. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් වෙන කොමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එක. බලන්න මෙතනත් මේ සීනියර් ලීඩ් ඉන්ජිනියර්ස්ලා, එක්සිකියුටිව්ස්ලා, මාකටිං ඇසෝසියේට්ලා, රිටේල් ඒ වගේම ඉන්ටර්න්ෂිප්ස් මේ වගේ වේකන්සිස් ගණනාවක් ඕපන් වෙලා තියෙනවා. මේ හැම එකකටම මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරගත්තාම ඔයාට මෙතන පෝස්ට් එක බලා ගන්න පුළුවන්. මෙතන පහළ තියෙනවා ඇප්ලයි now කියලා. මෙන්න මේක ක්ලික් කරගෙන ඔයාට පුළුවන් මෙතනිනුත් ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඊට පස්සේ අපි තමු තවත් වෙබ්සයිට් එකකට. මේ තියෙන්නේ LOLC ෆයිනෑන්ස් එකේ. LOLC ෆයිනෑන්ස් එකෙත් මෙන්න මේ විදිහට පහළට ගියොත් ලේටස්ට් ජොබ් වේකන්සිස් මේ විදිහට දාලා තියෙනවා. ඔයාගේ සුදුසුකම් අනුව මේකිනුත් ඔයා කැමති වේකන්සි වලට ඇප්ලයි කරන්න. ඔයාගේ සුදුසුකම් තියෙනවා නම් පසුතැවෙන්න එපා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇප්ලයි කරන්න. ඊට පස්සේ තවත් වෙබ්සයිට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේක මම ගත්තේ වෙනම. මේක ගත්තේ මම ශ්‍රී ලංකාවේ টොප් කම්පැනිස් 50. මම මෙන්න මේක තමයි මට කියන්න ඕන රහස. ඒ තමයි මෙන්න මේ විදිහට টොප් කම්පැනිස් 50 ඔයා ගන්න. මේ 50ම Google search කරන්න. Google search කරලා ඔයාට පුළුවන් ඒ සයිට්ස් වලට යන්න. ඒ සයිට්ස් වල ගිහිල්ලා careers page එකට ගිහිල්ලා ඔයාගේ CVs upload කරන්න. එතකොට ඔයාට මේ
කම්පැනිස් බලන්න. මෙතන මං කම්පැනිස් 100ක් අරගෙන තියෙනවා මේ. මේ 100න් අනිවාර්යෙන් එකක ඔයාට ජොබ් වේකන්සියක් හැදෙන්න පුළුවන්. ඒ නිසා මතක් කරලා ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකකට ඇවිල්ලා ලංකාවේ තියෙන টොප් කම්පැනිස් ටික අරගෙන ඒ කම්පැනිස් වලට ඔයාගේ CV යොමු කරන්න. එතකොට ඔයාට ජොබ් එකක් හොයාගන්න එක අමාරු වෙන්නේ නැහැ ළමයෝ. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.